ඉතින් දැන් ශ්‍රී ලංකාවට මේ Sony Xperia ෆෝන් ගෙන්නන්න නැත්තේ මේ ෆෝන් ගන්න කට්ටිය නෑ කියලා හිතලානේ. හැබැයි මේ වීඩියෝ එකෙන් අපිට පුළුවන් වුණොත් එහෙම ඒක එහෙම නෑ කියලා කියන්න. එදායින් පස්සේ ඔයාලට Sony Xperia brand new ෆෝන් එකක් නැත්නම් Sony Xperia global ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන් අර දැන් පාවිච්චි කරන දැන් විකුණන්න තියෙන ජපන් ඒවා වගේ නෙවෙයි. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්නෙම ලොකු ගේමක් ගහන්න හිතාගෙන. අපිට බැරිද Sony සමාගමට පෙන්වන්න ශ්‍රී ලංකාවේ තාමත් Sony රසිකයෝ ඉන්නවා කියලා. ඉතින් අපි හැමෝම එකතුනොත් අපිට පුළුවන් Sony Xperia ෆෝන් ගෙන්නන කාවම හරි උනන්දු කරන්න. ඒකට මට ඔයාගේ උදව් අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් අර කතාවක් තියෙන්නේ කිව්වොත් වචනයක් ආවොත් අලියෙක් කියලා. ඉතින් මේක වැරදුනොත් එහෙම මං වීඩියෝ එක හදපු මහන්සිය ඉවරයි. ඒක කමක් නැහැ කියමුකෝ. හැබැයි මේක හරි ගියොත් එහෙම ඔන්න අපිට පුළුවන් ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවන්ට පුළුවන් ශ්‍රී ලංකාවේ Sony Xperia හොඳ ෆෝන් එකක් පාවිච්චි කරන්න. ඉතින් යාළුවනේ මෙන්න මේක මතකද බලන්න ඔයාලට කාලයක් තිබ්බා ශ්‍රී ලංකාවේ ෆෝන් මාකට් එකේ Sony Xperia ෆෝන් රජ කරපු කාලයක්. ඉතින් ඇත්තටම ඒ දවස්වල තිබ්බ Sony ෆෝන් මාරම quality. Sony Xperia වලින් ඉඳන් Xperia Z series එක වගේ වෙනකන් හැමෝම වගේ ෆෝන් වලට පිස්සු වැටිලා හිටියා. ඔයාලට මතක ඇති. පාවිච්චි කරපු කෙනෙක් නම් දන්නවා ඒකේ තියෙන රහ මොන වගේද කියලා. ඉතින් මේ Sony ෆෝන් වල තිබ්බ කැමරා එකේ quality එක ඊට පස්සේ මේකේ තිබ්බ අමුතු look එක හින්දා ගොඩක් අයගේ හීනයක් වෙලා තිබ්බ Sony Xperia ෆෝන් එකක් ගන්න එක. හැබැයි මේ වෙද්දි Sony Xperia ෆෝන් එකක් අපිට ලංකාවේ ගන්නවා කියන්නේ පොඩ්ඩක් හීනයක් වගේ. මොකද මේ වෙද්දි ශ්‍රී ලංකාවේ තියෙන්නේ ජපානෙන් ගෙනාපු පාවිච්චි කරපු Sony Xperia ෆෝන්. ඉතින් ඇයි ඇත්තටම Sony ලංකාවෙන් අයින් වුණේ? මේ පාවිච්චි කරපු ෆෝන් විතරක් දැන් ඇයි ගේන්නේ? ජපානෙන් විතරක් ඇයි ගේන්නේ? මේ Xperia 1 series එක, 5 series එක, 10 series එක ඇයි ඔෆිෂියල් විදියට ලංකාවේ ගන්න නැත්තේ? ග්ලෝබල් ෆෝන් ඇයි ලංකාවේ ගන්න නැත්තේ? ඉතින් ඔන්න ඔය ප්‍රශ්න ටික ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා. බලන්න ගිහිල්ලා වීඩියෝ වල එහෙම ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දාම තමයි Sony වලට ආදරය කරන Sony වලට පිස්සු වැටිලා ඉන්න සෙට් එක වෙනුවෙන් අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ගොඩක් කට්ටිය අහන්නේ ඇයි iPhone ගෙන්නනවා වගේ Samsung ෆෝන් ගෙන්නනවා වගේ මේ Sony Xperia ෆෝන් ගෙන්නන්නේ නැත්තේ කියලා. ඇත්තටම මෙහෙම අහන එක සාධාරණයි. මොකද ඔයාලා දන්නවා global Sony Xperia ෆෝන් තරම් දැන් ශ්‍රී ලංකාවේ තියෙන ජපන් එක ඇත්තටම සෙට් වෙන්නේ නැහැ. ඉතින් කවුරු කොහොම මොන විදියකට කිව්වත් ඒක තමයි ඇත්ත. ජපන් ෆෝන් එකට වැඩිය global එක ඇත්තටම හොඳයි. ඉතින් කලින් මේ Sony Xperia ෆෝන් ගෙන්නුවේ සිංග ආයතනයේ. හැබැයි කාලයක් යද්දී ඒගොල්ලන්ට තේරෙන්න ඇති ශ්‍රී ලංකාවේ Sony Xperia ෆෝන් වලට මාකට් එකක් නැහැ, ඉල්ලුමක් නැහැ කියලා. ඒ හින්දා තමයි ඒගොල්ලෝ මේක නතර කරේ. හැබැයි ඉතින් එහෙම ගෙන්නුවේ නැහැ කිව්වට මම දන්නවා මේ වෙද්දි ශ්‍රී ලංකාවේ ඉන්නවා Sony Xperia quality එකට ආදරය කරන Sony Xperia ෆෝන් එකක් ගන්න බලාගෙන ඉන්න ලොකු පිරිසක්. ඉතින් ඒක කවුරුත් මේ වෙද්දි දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ Sony Xperia ගන්න කවුරුත් නැහැ කියලා. අද කරන්නේ ඔයාලා Sony Xperia වලට කැමතියි කියලා මුළු ලෝකෙටම පෙන්වන්න හදන එක. එතකොට ඒක දැකලා ශ්‍රී ලංකාවට ඔන්න කවුරු හරි Sony Xperia ෆෝන් ගෙන්නන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඉතින් ඒකට අපි පොඩි වැඩක් කරන්න ඕනේ. අපි මේක try කරන්න ඕනේ. මම මේ වීඩියෝ එකෙන් කරන්නේ අන්න ඒ දේ තමයි. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ පුංචි දේ විතරයි. ඉතින් ඇත්තටම ඔයා මේ පුංචි දේ අවංකවම කරන්න ඕනේ. මොකද එහෙම කරොත් විතරයි අපිට පුළුවන් අපේ හයිය අපේ තියෙන power එක පෙන්වන්න. ඉතින් ඔයාට තියෙන්නේ මෙන්න මේ hashtag එකත් එක්ක මේ වචන ටික වීඩියෝ එකට කමෙන්ට් කරන්න. ඉතින් ඔයාට පේන මෙන්න මේ වචන ටික ඔයා මේකේ කමෙන්ට් කරොත් එහෙම මතක ඇතුව hashtag එකත් එක්ක මේක කමෙන්ට් කරන්න. ඉතින් මේක වචන පොඩි වුණාට මේක ඇත්තටම ලොකු power එකක් තියෙනවා. මට හිතෙනවා මේක වැඩ කරයි කියලා. ඉතින් මේක ශ්‍රී ලංකාවේ Sony Xperia ෆෝන් ගෙන්නන කෙනෙක් දැක්කොත් එහෙම නැත්නම් ලෝකේ කවුරු හරි දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට ඉස්සරහට Sony Xperia ෆෝන් එකක් global Sony Xperia brand new ෆෝන් පාවිච්චි කරපු ෆෝන් ශ්‍රී ලංකාවේ ඇතුලේ මිලදී ගන්න අවස්ථාව හම්බෙයි. යාළුවනේ පල්ලෙහා මම දාලා තියෙනවා පින් කරපු කමෙන්ට් එකක්. ඒක හැමෝම කොපි කරලා පේස්ට් කරන්න. ඉතින් හැමෝම එකම දේ කමෙන්ට් කරද්දි තමයි මේක ලෝකෙටම හෙන සද්දයක් වෙන්නේ. ඉතින් ඔයාලගේ එක කමෙන්ට් එකක් ඇති ලංකාවට ආයෙත් brand new Sony Xperia ෆෝන් ගේන්න පාර කපන්න. ඇත්තටම Sony Xperia ෆෝන් එකක් ඔයාට ගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම මේකට කමෙන්ට් කරන්න. ඒ වගේ ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක එයාලටත් ෂෙයා කරන්න. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා කියලා එයාලටත් කියන්න. එතකොට එයාලට සමහර විට කමෙන්ට් කරයි ඇත්තටම Sony Xperia lover කෙනෙක් නම්. ඉතින් ඔයාලා දන්න හැමෝටම මේක කියන්න. එතකොට තමයි අපේ power එක මේකෙන් පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයා පාවිච්චි කරන social media වලත් මේක share කරලා ඔයාට ලොකු power එකක් මේකෙන් පෙන්වන්න පුළුවන්.